මුක්කන සිට උඩර දුම්රිය මාර්ගයෙන් යන දෙවැනි දවස අද. අද අපි බලාපොරොත්තු වෙන්නේ කඩිගමුව දුම්රිය ස්ථානයේ සිට ඉහළකෝටේ දුම්රිය ස්ථානය දක්වා දුම්රිය පාර දිගේ උඩහට යන්න තමයි අද අපි සූදානම් වෙලා ඉන්නේ. ඒ යන අතරතුර අපිට සිදුවුණු ආපදා තත්ත්වයන් කොහොමද දුම්රිය ස්ථානයට බලපෑවේ? දුම්රිය මහා මාර්ගයට බලපෑවේ කොහොමද කියන දේ අපි අද ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් වෙලා ඉන්නේ. එන්න අපිත් එක්ක යන්න ඉහළ කෝට්ටේ දක්වා. හරි. අපි දැන් ඉන්නේ දුම්රිය මාර්ගයේ එක තැනක. එතන දුම්රිය මාර්ගයකටම පස්කන්දක් කඩාගෙන වැටලා තියෙනවා. එතකොට මෙතන පුංචි දියසීරාවක් දකින්න ලැබෙනවා. මම හිතන්නේ වර්ෂාව වැටෙනවත් එක්කම ඒ උඩ කන්දේ තියෙන දියසීරාවත් එක්කම තමයි පස්කන්ද පල්ලට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා තව චුටි චුටි වතුර උල්පත් තියෙනවා මේ හරියේ. හැබැයි දුම්රිය මාර්ගයේ පේන්න තැනක් නැහැ. මේක පිළිසකර කරන්න සෑහෙන දවසක් යාවි. එතකොට කියන්න අත්‍යවශ්‍යම කාරණයක් තමයි සාමාන්‍යයෙන් උඩ රටින් ඉඳන් රඹුක්කනට යන අතරතුර අපිට මේ ස්වභාව සෞන්දර්යය අති මහත් විදිහට දැක බලා ගන්න පුළුවන් ප්‍රදේශයක් තමයි මේ කඩුගන්නාව ඉහළ කෝට්ටේ ඊට පස්සේ කඩිගමුව මේ ওই වගේ දුම්රිය ස්ථානයක්. නමුත් අපිට බලපෑපු ආපදා තත්ත්වයක් එක්ක මේ වෙනකොට ඒ ස්වභාව සෞන්දර්යය නැති වෙලා තියෙනවා. ආයේ කවදා අපේ දේශීය හා විදේශීය සංචාරකයින්ට මේ ස්වභාව සෞන්දර්යය කවදා දවසක විඳ ගන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නාර්ථිකුත් මතුවෙනවා. හැබැයි අපි ප්‍රාර්ථනා කරමු ඉක්මනටම අපිට නැවතත් උඩ රටේ ඉඳන් රඹුක්කනට යනකොට ඒ අපි මීට මාසයකට විතර කලින් ඒ දැකපු අත්විඳපු ඒ සුන්දරත්වය ආපහු අපිට ඉක්මනට දැක ගන්න ලැබෙන්න කියලා අපි චූටි ප්‍රාර්ථනාවක් කරගෙනම තව ටිකක් ඉස්සරහට යමු. මේ බලන්නකෝ. ජීවිතේ සමහර තැන්වල සමහර කාලවකවානු තියෙනවා. සාමාන්‍යයෙන් අල්ලගෙන ඉන්න ඕන කාලවකවානු තියෙනවා. අපි වැටුනොත් එහෙම වැටුනම තමයි. අන්න ඒ වගේ කාලවකවානුවක් තමයි මේ අපි හැමෝටම ලැබිලා තියෙන්නේ. ඔයාලා හිතන්න අපි මේ විදිහට කිසිම උපද්‍රවයක් නැතුව මේ විදිහට ඉන්නේ ඒ ආපදාවට ලක්වුණු අපේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත ආපහු නැවත වතාවක් ගොඩ ගන්න. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා. අපි දැක්කා සමාජ මාධ්‍ය ඔස්සේ එතකොට ප්‍රවෘත්ති වලට අපි දැක්කා දකුණේ මිනිස්සු කොයිතරම් මේ ප්‍රදේශ වලට ඇවිල්ලා එයාලට පුළුවන් විදිහට හැකි උපරිමයෙන්ම එයාලා මේ මිනිස්සු නැවත කකුල් දෙකෙන් නගා සිටවන්න මාර විදිහට මහන්සි වුණා. ඉතින් ඒ මිනිස්සු මේ අවස්ථාවට ඒ විදිහට සහභාගී වුණේ අපිට මතකයි 2004 වර්ෂයේ සුනාමි ව්‍යසනය ආවා. ඒ සුනාමි ව්‍යසනය ආව දවස්වල අපේ රඹුක්කන නුවර ඒ කියන්නේ මේ අවට හැමෝම වගේ යාලත් එක්ක එකට එකතු වුණා. ඉතින් ඒ මිනිසත් බව අරගෙන යාලා මේ පැත්තට ආවා. ඉතින් අපිට තව ටික කාලයක් යයි මේ දුම්රිය මාර්ගය නැවත පිරිසකර කරන්න. එතකන් අපිට පුළුවන් විදිහට ආපතාවට ලක්වුණු අවතැන් වුණු ඒ මිනිස්සු වෙනුවෙන් අපිට පුළුවන් පුංචිම හරි දෙයක් කරමු. අපි දැන් සිටින්නේ මන්තිරු දෙකකින් සමන්විත කඩිගමුව දුම්රිය ස්ථානයේ. දුම්රිය ස්ථානට චුට්ටක් මෙහා පැත්තෙන් තමයි අපි ඉන්නේ. මන්තිරු දෙකක් තිබ්බට දැන් නම් පේන්න තියෙන එක මන්තිරුවයි අනිත් මන්තිරුව ඔක්කොම වතුරෙන් යට වෙලා තියෙන්නේ. එතකොට මේ උඩ කඳු මුදුනේ ඉඳන් පස් කණ්ඩියක්ම කඩාගෙන ඇවිල්ලා තියෙනවා දුම්රිය හරස් මාර්ගයට. ඊට උඩින් නිවාසිකුත් අපිට දක්නට ලැබෙනවා. ඉතින් මේ වෙද්දී මේ ප්‍රදේශය මේ ටික පස් වලින් ගස් වලින් වගේම ජලයෙන්ොත් යට වෙලායි තියෙන්නේ. ඔන්න එහෙනම් අද දවස් අපි මේ විදිහට නිමා කරනවා. ආපහු හෙටත් මම ඔයාලව හම්බ වෙන්න එනවා. එතකන් රැඳී සිටින්න විෂන් ටීවී අපිත් සමග. මේ විදිහට තව අලුත් වීඩියෝ ඔයා නරඹන්න කැමති නම් අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා like එකකුයි comment එකකුයි දාගෙනම යන්න. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්.